ශ්‍රී ලංකාවේ ඔන්ලයින් පාසල් අතර ඉහළතම ප්‍රමුඛතම සුපිරිතම ඔන්ලයින් පාසල වශයෙන් නිරන්තරයෙන් නිබඳව වැජපෙන විස්ඩම් ඔන්ලයින් පාසල අපේ ප්‍රථම වාර පරීක්ෂණයේ ලකුණු ලබා දීමේ වැඩසටහන මෙවරත් ඔබ වෙනුවෙන් රැගෙන එන්නට ඇමි සූදානම්. ඔබ දින ගණනාවක් සති ගණනාවක් බලා සිටියා ප්‍රථම වාර පරීක්ෂණයේ අවසන් වීමෙන් අනතුරුව ඔබගේ ලකුණු මට්ටම් එළිදැක්වෙන්නේ කෙසේද කියලා. ඔබ වාරයක් පුරා වැඩ කිරීමෙන් අනතුරුව ඔබගේ ඒ ක්‍රමවත් විධිමත් ප්‍රමිතිගත් විභාග පරීක්ෂණයක් වදන්නවා අපේ විස්ඩම් ඔන්ලයින් පාසලේ පවත්වනවා. ඔබගේ පාසල් විභාගවලට විශාල මඟ පෙන්වීමක් ශක්තියක් ලැබෙන හොඳම විභාග පරීක්ෂණයක්. විශේෂයෙන්ම ඔබ මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන ජ්‍යෙෂ්ඨතම කණ්ඩායම වශයෙන් ඒ නිසා අපිට ලොකු වගකීමක් තිබෙනවා මේ සෑම ලකුණක් සමගම ඔබගේ ඉදිරි අධ්‍යාපන කටයුතු දිනු කරගන්නට. ඉතින් තා සුළු මොහොතකින් අපි එළි දක්වන දවසේදී මෙවර ප්‍රථම වාර පරීක්ෂණයේ ඉහළතම ලකුණුලාභීන් 10 දෙනාව හොඳයි. මම එසේනම් මේ සියලු කටයුතු සමාරම්භයටපත් කරමින් මම ඊටමද ගෞරවයෙන් ආරාධනා කරනවා අධ්‍යාපනයේ ගුණාත්මක භාවයට මනුෂ්‍යත්වයේ අභිමානය එකතු කරන විස්ඩම් ඔන්ලයින් පාසලේ ගෞරව විදුහල්පති අධ්‍යක්ෂකතුමන් වන ප්‍රවීණ ගණිත ආචාර්ය සජීව සෙනවිරත්න තුමන්ට මෙම ජාතික වැඩසටහන ආමන්ත්‍රණය කරමින් මෙය සමාරම්භයට පත් කරන හැටියට අයිබෝන් දරුවනේ වීඩියෝ ඔන් කරන්න ඉතින් හැමෝම හරි ආදරණීය වීඩියෝ ඔන් කරලා තමයි කතා කරන්න වෙන්නේ තව ටිකක් නේද ඒක අද වීඩියෝ ඔන් කරලා ඉන්නේ දැන් හරි ආදරණීය දූ දරුවනේ දෙමාපියනේ දූ දරුවනේ ඉතින් අද දවස ගොඩක් වැදගත් දවසක් ඔබ තමයි අපේ ලොකුම දරුවෝ නේද සිස්ටම් එකේ ඉන්න ලොකුම දරුවෝ ඉතින් අපි දැන් ප්‍රාථමික අංශයත් ආරම්භ කරා උසස් පෙළත් ආරම්භ කරන්න බලාපොරොත්තුවක් තිබෙනවා ඒ වගේම මේ මාස 6 තව මාස 7ක කාලයක් තිබෙනවා මේ මාසේ 15 වෙනි පස්සේ අද ආරම්භ වෙන මාසේ 15 වෙනි පස්සේ ප්‍රධාන විෂයන් 6න් 5ක පුනරීක්ෂණ පන්ති ආරම්භ වෙනවා. ඉතින් වැඩ ගොඩක් කරන්න බලාපොරොත්තුවක් තිබෙනවා. සිංහල මාධ්‍ය දරුවන්ට අද টොප් 10 ක්ලාස් එකේ හොඳම 10 දෙනා අගයන උත්සවය. ඉතින් මේ උත්සවයට පැමිණීම ගැන මම ඇත්තටම ඔබට ස්තුතිවන්ත වෙනවා. මේ හැම දෙයක්ම කරන්නේ ඔබගේ අනාගතය සාර්ථක කරගන්න, ඔබගේ අනාගත අභිලාෂයන් ඔයාලා හිතන පතන ආකාරයෙන් සාර්ථක කරන්න තමයි මේ හැම දෙයක්ම කරන්නේ. එහෙනම් අද ඔන්න 10 වෙනි යගේ සිට කෙමෙන් ඔබගේ අවංක අදහස් අම්මා තාත්තට දැනෙන දේ ප්‍රකාශ කරලා අපි ඔබගේ ජයග්‍රහණය භුක්ති විඳිමු. එහෙනම් සියලු දෙනාට තමන්ගේ ලකුණු වලට යන්න අවස්ථාව ප්‍රශංස. ඔබ දන්නවා විශේෂයෙන්ම මෙවර 11 වෙනි ශ්‍රේණිය විදිහට 11 ශ්‍රේණිය විදිහට ඔබ අපිට තාම වටින කණ්ඩායමක් දක්ෂ කණ්ඩායමක් ඒ වගේම මේ සුවහසක් දෙමාපියන් සමග දරුවන් බලා සිටින්නේ ඔබගේ ජයග්‍රහී ස්ථානයන් තව සුළු මොහොතකින් මුළු ලංකාවටම මේ ජාතියටම අනාවරණය කරන සුබ මොහොත එළි දකින්තුරු මම පළමුවෙන්ම ඔබට ඔබගෙන් පොඩි ඉල්ලීමක් කරන්න කැමතියි. ඒ තමයි ඔබ හැම දෙනාගේම නමට ඉදිරියෙන් පළමුව යොදා ගන්න ඔබගේ ශිෂ්‍යාංකය. ඉන් අනතුරුව ඔබ පැහැදිලිව හඳුනාගත හැකි පරිදි නම් දෙකක්වත් යොමු කරන්න. ඔබට රීනේම් කිරීමේ ඔප්ෂන් එක තිබෙනවා. ඒ නිසා කරුණාකර හේතුව අපේ තාක්ෂණික කණ්ඩායමට ඔබව සොයා ගැනීමේ පහසුව පිණිස උදාහරණ වශයෙන් කියනවා නම් ඔබට පුළුවන් යොමු කරගන්න 2037 මිහිරාන් ගුණසේකර. ඒ ආකාරයට ඔබගේ ශිෂ්‍යාංකයත් ඉන් අනතුරුව ඔබ පැහැදිලිව හඳුනාගත හැකි වෙන පරිදි නම් දෙකක්වත් යොදා ගන්නා ලෙසට ඉතාමත්ම ආදරයෙන් ඉල්ලා හිටිනවා. හොඳයි. මොන අපේ ජයග්‍රාහකයන්ව සොයා ගැනීමේ පහසුව පිණිස. හරි. ඔබ ඉතා හොඳ විභාගයකට මුහුණ දුන්නා. ඔබ මහන්සි වුණා. ඔබ වැඩ කරා. ඔබ පාඩම් කරා. ලංකාවේ සාමාන්‍ය වෙලා පන්තියකට මෙවැනි ප්‍රමිතිගත අන්දමේ විභාගයක් පාත්වා
ඔබගේ ලකුණු මට්ටම් මැන බලමින් අපි මේ ප්‍රධාන හර විෂයන් තෝරා ගනිමින් ඒ ප්‍රධාන හර විෂයන් 6ට ඔබ ලබාගත් ලකුණු මට්ටම අනුව ඔබ මනා ලෙස ශ්‍රේණිගත කිරීමකට ලක් කරමින් ඔබ ඉහළම ලකුණුලාභීන් 10 දෙනාව අද මෙලෙසින් ජාතියට අනාවරණය කරන්නේ අනෙකුත් දරුවන් තුලත් අභියෝගයක් ජය ගැනීමේ අරමුණු ජය ගැනීමේ කැමැත්ත බලාපොරොත්තුව පරමාර්ථය ඇති කරවමින් ඔබ තව මාස 6කින් 7කින් ඉතා සුළු කාලයකින් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමේ අභිලාෂය ඇතිව ඉන්න බව අමතක නොකරන්න. එසේනම් මේ පළමුවෙන් ඉදිරිපත් කරන්නේ මෙවර 2025 ප්‍රථම වාර පරීක්ෂණයේ 11 ශ්‍රේණිය සිංහල මාධ්‍ය ඉහළම ලකුණුලාභීන් 10 දෙනාගේ top 10 අතරට තේරී පත්වන පළමු 10 දෙනාගෙන් මෙන්න 10 වන ස්ථානයයි මේ අන්දමින් ඔබට ඉදිරිපත් කරන්නේ. 10th place අහිංසා සත්සරණී ශ්‍රී සරණංකර සංඝරාජ මහා විද්‍යාලය පොතුහැර. අහිංසා සත්සරණී සමස්ත ලකුණු වගේ 444ක් සාමාන්‍ය ප්‍රතිශතය 74 සමග අහිංසා තමයි මෙවර දිනාගන්නේ 10 වන ස්ථානය. මේ ප්‍රධාන හර විෂයන් 6 සඳහා ඔබ ලබාගත් ලකුණු එකතු කරමින් තමයි මේ ප්‍රතිශත හා ශ්‍රේණිගත කිරීම සකස් කරන්නේ. අහිංසා සත්සරණී ඔබ සම්බන්ධ වෙන පුතේ. ඒ නිසා කැමරා ඔන් කරන්න. මොකද මේ ඇවිල්ලා ඔබගේ අදහස, ඔබගේ ජයග්‍රහණය, ඔබගේ ස්ථානය, ඔබ අප කෙරෙහි දක්වන ඒ ප්‍රතිචාරය මුළු රටක් බලා සිටින මොහොතක්. ලංකාව පුරාම ප්‍රසිද්ධ ප්‍රධාන පාසල් 100 ගණනාවක දිස්ත්‍රික්ක රසක් පුරාවටම විහිදී යන දරුදරියන් දසදහස් ගණනක් විස්තම් අධ්‍යාපන ආයතනය තුළින් අධ්‍යාපන ලැබමින් රටට අනාගතයට දායාද වන නැනනුවරින් පිරුණු ජීවිත බවට පත් කිරීමේ වගකීම විස්තම් තුළින් අපි ඉටු කරනවා. ඉතින් අහිංසා සත්සරණි සම්බන්ධ වී සිටිනවා. දුව ඉක්මනින් වීඩියෝ කොල් කරන්න. මා හිතන්නේ ඔව් ඉක්මනින් සම්බන්ධ වෙවි. හොඳයි අපි එහෙනම් ඒවා සම්බන්ධ කරගමු ඉදිරියේදී. අපි එහෙනම් දැන් යමු වන්නේ 9 වෙනි ස්ථානය ඔබට අනාවරණය කරන්නට. 9th place යුනිත්මි අනුල්කා ඩෙල්ටා ගැමුණුපුර මහා විද්‍යාලය පුස්සැල්ලාව. සමස්ත ලකුණු එකතුව 450ක්. එළඹ ගන්නා සාමාන්‍ය ප්‍රතිශතය 75%ක්. ඔබ ගෙනෙනවා 9 වන ස්ථානයට යුනිත්මි අනුල්කා. ඔව් යුනිත්මි කොහොමද? හොඳයි සර්. ඔව් යුනිත්මි අපිට නම කියලා පාසල කියලා දුව මෙවර අපේ සාමාන්‍ය පෙළ කණ්ඩායමේ නේද බලාපොරොත්තුවක්. ඒ නිසා ඒ නවයක් ලබා ගැනීම බලාපොරොත්තුව අපි මැන බලන අවස්ථාවක්. දුවගේ නම කියලා පාසල කියලා වගේ අධ්‍යාපන කටයුතු වලට විස්ඩම් අපේ ආයතනය කොහොමද පිටිවහලක් වුණේ, කොහොමද අත්වලක් වුණේ, ඔයාට විස්ඩම් පන්තිය ගැන, ආචාර්ය මණ්ඩලය ගැන කියන්න තියෙන්නේ මොන වගේ අදහසක්ද කියලා රටටම ඇහෙන්න කියන්න අස්සනට. මගේ නම යුනිත්මි අනුල්කා. මම ඩේටා ගැමුණුපුර පාසලේ තමයි ඉගෙන ගන්නේ. මම 11 පළවෙනි වාරයේ ඉඳලා තමයි මේකට සම්බන්ධ වුණේ. ඇත්තටම මේක ගොඩක් හොඳ එකක් කියලා කියනවා. එතකොට මම ඉස්කෝලේදී තේරුම් නැති පාඩම් ගොඩක් දේවල් මේකෙන් තමයි ඉගෙන ගත්තේ හොඳටම. ටර්ම් ටෙස්ට් එකේ ඉස්කෝලේ ටර්ම් ටෙස්ට් එකේ ලකුණු ගොඩක් අඩියලා දෙනවා. මේකට ජොයින් වුණාට පස්සේ ඇත්තටම ආචාර්ය මණ්ඩලයත් මේ හොඳම ආචාර්ය මණ්ඩලයක් කියලා මම කියනවා. ඔව් යුනිත්මි. ඉතින් අම්මේ මේ වගේ දක්ෂ දිරිය දියණියකගේ අම්මා වීම ඇත්තට වාසනාවක් ඇයි ඔබට සිතනවාට කිසිදු සැකයක් නැහැ නේද? ඉතින් මෙවර ඒ නවයක් ලබා ගැනීමේ බලාපොරොත්තුව අපි දූතුලින් දකින්න පුළුවන් දූතුලි. ඉතින් මොකද හිතෙන්නේ දුව ගැන? සහ මෙවර ඇය ලංකාවෙන්ම 9 වෙනි ස්ථානෙ දිනා ගන්නවා අපේ පාසල තුල. ඒ වගේම විස්ටම් ආයතනය ගැන අම්මා කෙනෙක් විදිහට දකින්නේ මොන වගේ හැඟීමකින්ද? ඇත්තටම සර් කිව්වොත් මේ විස්ඩම් ආයතනය තරම් මේ වෙන ක්ලාස් එකක් මම දැකලා නැහැ. එච්චර කැපවීමෙන් ගොඩක් හොඳ කැපවුණු ගුරු මණ්ඩලයක් ඉන්නවා. මේ අපේ දුව 11 වසරේ පළවෙනි වාරෙදී තමයි සම්බන්ධ වෙන්නේ පන්තියට. මේ සැරේ වෙන වාර වලට වඩා ලකුණු ගොඩක් ගන්නට හම්බෙලා තිනවා විස්ඩම් ආයතනයේ ලබාගත් දැනුම
ඉන්ද කියලා තමයි මම පිළිගන්නේ. විස්ඩම් ආයතනයේ අධ්‍යක්ෂතුමා ඇතුළු ගුරු මණ්ඩලයට මම ස්තුතිවන්ත වෙනවා. ගොඩක් ස්තුතියි. ඔව්. ඉතින් බුද්ධිමත් දෙමාපියනි ඔබ සබුද්ධිමත් වෙනස බලන්න මේ ඔබගේ ඇස් පන අපිට මේ සාක්ෂි දරන්නේ රටේ අනාගතය නිර්මාණය කරන විස්ඩම් අපේ යාන්ත්‍රණයේ මෙවර සජීවී සාක්ෂි. හොඳයි. අපි එහෙනම් යුනිට් මිගෙන් අනතුරුව දැන් යමු වන්නේ 8 වැනි ස්ථානය ඔබට අනාවරණය කරන්නට. 8th place Minuli Abesinghe Sri Sangamitha Girls National School Matali. ඔව්. මිනුලි අබේසිංහ මෙවර 8 වැනි ස්ථානයත් විශේෂයි. සම ලකුණු ලබා ගනිමින් 8 වැනි ස්ථානයට තිදෙනෙකු තීරී තිබෙනවා. ඔව් මිනුලි ඔබ සමස්ත ලකුණු කුතු 452ක් සාමාන්‍ය ප්‍රතිශත අගය 75.33ක් ලබා ගන්නවා. ඒ 9ක් ලබා ගැනීමේ සුබ සිහින එළි දකින සුන්දර මොහොතක මිනුලි අපේ නම කියලා පුතේ පාසල කියලා මතකන ප්‍රශ්න නේද? විස්ඩම් ගැන දෙන්න විදිහ වගේ අදහස අපිට කියන්න ලස්සනට. මගේ නම මින්දි අබේසිංහ. මම ඉගෙන ගන්නේ ශ්‍රී සංගමිත්තා බාලිකා ජාතික පාසලේ මාතලේ. මම විස්ඩම් එකට ජොයින් වුණේ ඉස්සෙල්ලම 10 පළවෙනි වාරෙන්. ඇත්තට මුල් දවස් ටිකේ මම මේ ඔන්ලයින් ඒවාට එන්න ඉච්චර කැමැත්තෙන් නෙවෙයි හිටියේ. හැබැයි මට මේ සර්ලා ටික හම්බුනාට පස්සේ ඇත්තට මම ගොඩක් ආසාවෙන් ජොයින් වුණා. කලින් සැරවල් වලට වඩා මගේ වාරි භාගවල ලකුණුත් මේ වැඩි වුණා. ඇත්තටම සතුටුයි මේ ක්ලාස් එකට ජොයින් වෙන්න පුළුවන් වුණේ ගැන මම දැන් ආසාවෙන් තමයි ක්ලාස් එකට ජොයින් වෙන්නේ. හොඳයි. මිනුලි මෙවර ඉහළම දක්ෂතා පෙන්වන දියණියක් අම්මේ. දුව ගැන කොහොමද හිතෙන්නේ? සාදුගේ අධ්‍යාපන කටයුතු වල ප්‍රගතිය ගැන දකින්නේ කොහොමද? විස්ඩම් අපි ඇත්තටම දුවගේ අධ්‍යාපනික දියුණුවට හේතුවක් වුණා කියලා විශ්වාස කරනවාද? ඒ ගැන අම්ම කෙනෙක් විදිහට රටටම දෙන්න පුළුවන් සහතිකය මොකක්ද? සර් ගොඩක් සතුටුයි. මේ මීට කලිමුත් වෙන ඔන්ලයින් ක්ලාස් වල ජොයින් වෙලා තියෙනවා 9 වසරේ නියම. ඒවට වැඩි ලකුණු මදි වගේ සාර්ථක වුණේ නැහැ. විස්ඩම් එකකින් නම් ගොඩක් හොඳයි කියලා හිතුණා. කියන්නේ වාර විභාග වලට වෙන සරල වලට වැඩි ලකුණු මදි ගත්තා. සර්ලටත් ගොඩක් කැමති සිංහල සර්ට විශේෂයෙන්. මේ සතුටුයි ඇත්තටම. ඔව් අපිට මිනුලි අඳුර ගන්නව නේද? නංගිත් ඉන්නවා නේද? ඒකට අක්ක ගඩිපාර නංගිත් ඒ විදිහට විශ්වාස කරනවා. සතුටුයි. ඉතින් දිගටම හොඳින් ඉගෙන ගන්න. දූ දරුවන් හැමදෙනාගේම පරපුරට විශ්වාසය රකිමින් අපි ඉදිරියටම යමු. හොඳ පැහැපත් අනාගතයක් නිර්මාණය කරමු. ස්තුතියි. මේ තමයි මිනුලි අබේසිංහ සහ ඇගේ ආදරණීය අම්මා. අපි එහෙනම් මීළඟට යවන්නේ සම ලකුණු ලබා ගනිමින් 8 වෙනි ස්ථානයට සමව උරුමකම් කියන මීළඟ ජයග්‍රාහකයා ඔබට ඉදිරිපත් කරන්න. 8th place Janula Laknal Anand Vidyalaya Pannipitiya. ඔව් ප්‍රතිශතගේ 75.33ක් සමස්ත ලකුණු කුතු 452ක් සමග ජනුල ලක්නාල් ඔන්න සමව 8 වෙනි ස්ථානයට හිමිකම් කියන තවත් ජයග්‍රාහකයෙක්. ජනුල ඔව් පුතා මයික් ඔන් කරන්න. කොහොමද? ජනුල අපිට ඔයා වැහෙනවා ඔයාට පේනවද? ඔව් සර්. ඔව් ජනුල පුළුවන් ද පොඩ්ඩක් කරලා පුළුවන් නම් මේ බෑග්ග්‍රවුන්ඩ් බ්ලර් කරලා තියලා අයින් කරන්න. ඔව් දැන් පැහැදිලි. ඉතින් ජනුල කියන්නකෝ කොහොමද ඔයාගේ මේ ජයග්‍රහණයට විස්තර හේතුවක් වුණේ? ඔයාගේ නම කියලා, පාසල කියලා නේද පුතේ? දැන් මේ මොහොතේ දැනෙන හැඟීම අපිට කියන්න බලන්න. මගේ නම ජනන ලක්නාල්. මගේ පාසල කොට්ටානන්ද මහාවිද්‍යාලය. ඉස්තමෙන් මට ගොඩක් උදව් වුණා මගේ අධ්‍යාපන කටයුතු වලට. ඒකත් එක්ක මට හොඳ ලකුණු ගන්න පුළුවන්. ගොඩක් ස්තුතියි. ඔව් ජනුල පුතා ළඟ ඉන්නේ අම්මා නේද? ඔව් සර්. ඔව් අම්මේ තා පොඩ්ඩක් හොඳයි පේන්න පුළුවන් කියලා පැත්තට. ඉතින් කියන්නකෝ අම්මා කෙනෙක් විදිහට ඇත්තටම අම්මා කෙනෙක් ජීවිතේ දුක් කරදර උසුලන්නේ දරුවන්ගේ යහපත පිණිසමයි නේද? ඉතින් කුඩා කාලේ ඉඳන් හදා වඩාගෙන උස්මහත් කරගෙන ඔන්න දරුවා
සාමාන්‍ය පෙළ කඩීමට ලං වෙලා ඉන්නවා. ඉතින් පළමු වාරයේදී ජනුල ලොකු ලකුණු ප්‍රමාණයක් ලබා ගන්නවා. ගිය වර 7 වෙනි ස්ථානයේ හිටියට මේ වර 8 වෙනි ස්ථානයට ආවද ලකුණු පොඩි වෙනසක් එහාම වෙලා තියෙන්නේ. ඒවා ගැටලුවක් නැහැ. ඒවා හදාන්න පුළුවන්. ඉතින් මොකද හිතෙන්නේ පුතා ගැන? සහ විස්තම් අපි ගැන රටක් බලන් ඉන්න වෙලාවේ මොන වගේ අදහසක්ද කියන්න තියෙන්නේ? ඔව් සර් ඇත්තටම මේ ලොකු උදව්වක් ඇත්තටම මේ අනිත් එක අර රෙකෝඩින් දෙන එකෙන් අර අතපස වෙනේම ගොඩක් මේ මග අරගන්න පුළුවන් වුණා. මේ අනිත් එක අර අධ්‍යාපනයේ වගේම අර යහපත් දේවල් ගොඩක් කියලා දෙනවා. ඒක මම හිතන්නේ ලොකු මේ දෙයක් ළමයිට. මේ ගොඩක් ඉහළට ආව මේ ක්ලාස් එකට සම්බන්ධ වුණාට පස්සේ පුතා ඉස්කෝලේදී. සතුටුයි ගැන. ස්තුතියි හැමෝටම ආචාර්ය මණ්ඩලයට. ඔව් ඉතින් දරුවන් විදියට ඔබ නිතර උත්සාහ කරන්න ඕනේ දෙමව්පියන් කරන කැපකිරීම වලට දෙමව්පියන්ගේ ඒ මහන්සියට සාධාරණ කිරීම පුතේ අපි විශ්වාස කරනවා මේ දරුවන් ඒටු කරයි කියලා අම්මේ. හොඳයි මොන ස්තුතියි. අපි නම් දැන් යමු වන්නේ මීළඟ ස්ථානයේ ඔබට අනාවරණය කරන්නට මෙන්න මෙවර 11 වෙනි ශ්‍රේණියේ ප්‍රථම වාර පරීක්ෂණයේ 8 වෙනි ස්ථානයේද සමව අයිතිවාසිකම් කියන මීළඟ ජයග්‍රාහකයාවයි මෙලෙසින් ඔබට ඉදිරිපත් කරන්නේ. 8 place සතික සස්විදු බණ්ඩාරනායක කොලේජ් ගම්පහ. ඔව් සතික සස්විදු සමව 8 වෙනි ස්ථානයේ හිමිකම් කියන ඊළඟ ජයග්‍රාහකයා සමස්ත ලකුණු සංඛ්‍යාව 452ක් සමස්ත ප්‍රතිශතය 75.33. සතික සස්විදු සතික විශ්වා බලමු ඉන්නවද කියලා. ඔව් සතික මේ මොහොතේ සම්බන්ධ කරගෙන නොහැකි වෙන බව තමයි දැනගන්න ලැබෙන්නේ. අපි එහෙනම් යමු මීළඟට ගෙන එන්නට මෙවර සිංහල මාධ්‍ය 11 වෙනි ශ්‍රේණිය ප්‍රථම වාර පරීක්ෂණයේ 7 වෙනි ස්ථානය ලබා ගන්න ජයග්‍රාහකයා ඔබට අනාවරණය කරන්න. 7th place තිනිති අමායා ආනන්ද ශාස්ත්‍රාලය නැෂනල් ස්කූල් මතුගම. ඔව් තිනිති අමායා සමස්ත ලකුණු 456ක් ලබා ගනිමින් ප්‍රතිශත අගය 76ක් ලබා ගනිමින් ඒ කියන්නේ විෂයන් 9ටම A9ක් ලබා ගැනීමේ බලාපොරොත්තුව ඇතිව තිනිති අමායා මෙවර ඔබ රැඳී සිටින්නේ 7 වෙනි ස්ථානයේ. තිනිති ඉතින් අපිට කියන්න නම කියලා පාසල කියලා ඔබ ලබා ගන්නා මේ විශාල ජයග්‍රහණ පිළිබඳව යහළුවන්ට දෙමාපියන්ට මොන වගේ අදහසක්ද කියන්න තියෙන්නේ සහ අධ්‍යාපන වෙනුවෙන් විස්ඩම් අපේ ඔන්ලයින් පන්තිය සමග ඔබට ලැබෙන අත්වල කොයි වගේද ශක්තිය කොයි වගේද කියලා රටටම හෙන්න කියන්න. මගේ නම තිනිති අමායා තිලකරත්න. මම ඉගෙන ගන්නේ ආනන්ද ශාස්ත්‍රාලය ජාතික පාසලේ මතුගම. ඉතින් මම විස්ඩම් අධ්‍යාපන ආයතනයට එකතු වුණේ 10 වසරේ 3 වෙනි වාරේ ඉඳලා. ඉතින් ඒ ඉඳලාම මම ඉස්කෝලේ අමාරු වෙන පාඩම් හැම දෙයක්ම කවර් කරගත්තේ විස්ඩම් අධ්‍යාපන ආයතනයෙන්. ඉතින් ගුරු මණ්ඩලේ ගොඩක් හොඳට උගන්වනවා. හොඳට තේරෙනවා උගන්වන දේවල්. ආයිත් අපිට අමාරු පාඩම් තියෙනවා නම් අපිට ආයෙමත් රෙකෝඩින් බලලා ඒ දේවල් ආයෙමත් තේරුම් අරගෙන කරගෙන යන්න පුළුවන්. ඉතින් ගොඩක් සතුටුයි. ගොඩක් ස්තුතියි විස්ඩම් අධ්‍යාපන ආයතනයට. ඔව් තිනිති ඔබ අනිවාර්යයෙන්ම දෙවන වාරයේදී නැවත ඔබගේ ස්ථානය තහවුරු කර ගැනීම වෙනුවෙන් තවත් උනන්දු විය යුතුයි. එනිසා ලකුණු මට්ටම හදාගෙන මොකද චිනිතමය ගිය වර රැඳී සිටියේ යුනි ස්ථානයේද? තිනිති ඔව් සර්. ඔව් ඔබ ඊළඟ වාරයේ අනිවාර්යයෙන්ම නේද? ඔබගේ ස්ථානය නැවත ලබා ගැනීම සඳහා උත්සාහවන්ත වෙලා වැඩ කරන්න වෙනවා. ගිය වර ප්‍රථම ස්ථානය. ලකුණු ඉතා සුළු සංඛ්‍යාවකින් තමයි පොඩි පරතරයක් ඇති වෙන්නේ. ඔබ ස්ථානය වෙනස් වෙ තිබෙන්නේ. ගැටලුවක් නැහැ. ඒ නිසා ඔබට පුළුවන් ඒවා හදාගෙන නේද? තමහල් තියෙනවා. උත්සාහවන්ත වෙලා තවත් වැඩ කළා, මහන්සි වෙලා පාඩම් කළා, ලකුණු මට්ටමත වැඩි කරගෙන ඊළඟ පාර පෙර සිටි ස්ථානයේම ඉඳලා පන්තියට කතා කරනවා හිතාගෙන වැඩ කිරීමේ වගකීම ඔබ සතු විය යුතුයි. පැහැදිලි? හොඳයි. අපි එහෙනම් චිනිති අමායාගේ ආදරණීය මෑණියන් ළඟ ඉන්නවා. මොකද හිතෙන දුව ගැන? දුව මෙවර කෙසේ හෝ තමගේ ස්ථානය මුල් 10 දෙනා අතර ස්ථාවර කරගෙන තිබෙනවා.
ඉතින් යන්න ලකුණු එහා මෙහා වල තමයි ඒවා දරුවෝ හදාගන්නේවි. ඉතින් දුව ගැන දකින්නේ කොහොමද? සහ දුවගේ අධ්‍යාපනය තුළ විස්ඩම් ආයතනය මගින් ලැබෙන පිටුවහල කොහොමද? සහ ආචාර්ය මණ්ඩලය තුළින් ලැබෙන අත්වල කොහොමද? තිනිති දුව පිළිබඳව සහ ඇය තුළින් දකින්න දේ ගැන මුළු අනිත් දෙමාපියන් හැමෝටම මේ විස්ඩම් පන්තිය පිළිබඳව ලබා දෙන්න පුළුවන් මොන වගේ අදහසක්ද මුළු රටක්ම බලන් ඉන්න වෙලාවේදී අපිට ලස්සනට කියන බලන්න. මේ දු මේ පාර ලැබපු මුල් 10 දෙනා අතරට අපි ගැන මට ගොඩක් සතුටුයි. මේ පාසලේදීත් මේ විස්ඩම් අධ්‍යාපන ආයතනයට සම්බන්ධ වෙන්න කලින් එයා දුර්වල ලකුණු මට්ටමක හිටිය සමහරක් විෂයන් වලට. ඒත් විස්ඩම් අධ්‍යාපන ලකුණු මට්ටමක් ගන්න එයාට උත්සාහ මේ ශක්තියක් වුණා විස්ඩම් අධ්‍යාපන ආයතනේ. මේ පාසලෙත් එයා වාර විභාගයේ මුල් 5 දෙනා අතර ඉන්නවා. ඉතින් මේ හැම දෙයකම දරුවට පිටුවහලක් මේ විස්ඩම් අධ්‍යාපන ආයතනේ. මේ විස්ඩම් අධ්‍යාපන ආයතනයේ විදුහල්පති ගුරු මණ්ඩලය ඇතුළු කාර්ය මණ්ඩලයට මම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. අද මගේ දරුවා මේ ලැබපු පන්නරයට මේ බෙහෙවින්ම දරුවට පිටුවහලක් වුණේ විස්ඩම් අධ්‍යාපන ආයතනය කියලා මගේ එකසිතින්ම මම කියනවා. මේ විස්ඩම් අධ්‍යාපන ආයතන දිනෙන් දින දියුණු වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. ඔව් හොඳයි. ඒ තිනිති අමායා සහගේ ආදරණීය අම්මා මෙවර 7 වෙනි ස්ථානෙ දිනා ගන්න ජයග්‍රහක වන්නේ ඔබ. ඉතින් අපි මේ දරුවන්ට නිතර කියන්නේ ඔබ උත්සාහවන්ත වෙන්න. ඔබ මහන්සි වෙන්න. වැඩ කරන්න, කැප වෙන්න. මොකද පුතේ දුවේ ඔබ වෙනුවෙන් දෙමාපියන් විඳින දුක, ඒ දුක් ගැහැට කරදර ඔබ සමහර විට හීනකින්වත් දැකලා නැතිව ඇති. මොකද අම්මා තාත්තා ඔබට ඒ දේවල් පෙන්වන්නේ නැහැ. එයාලා ගොඩක් ජීවිතේ මහන්සි වෙලා ප්‍රශ්නට මුහුණ දීලා සල්ලි හොයලා ඔබට වේදම් කරවන්නේ මේ වර්ෂයේ ඔබට තිබෙන ඒ විශාල විභාගය ඒ කඩයිම ජයග්‍රහණය කරලා හොඳ ජයග්‍රහණයක් ලබා ගැනීම කියන විශ්වාසය ඇතිව ඒ ඔබ ඉටු කළ යුතුයි. හොඳයි. එහෙනම් මෙන්න දැන් අපි ඉදිරිපත් කරනවා 6 වෙනි ස්ථානය 6th place කවිෂ් කිම්හාන දුම්බර මහාවිද්‍යාලය රත්නපුර 6 වෙනි ස්ථානය දිනාගන්නේ කවිෂ් කිම්හාන. කවිෂ් කිම්හාන ගිය වර 5 වෙනි ස්ථානයේ මෙවර 6 වෙනි ස්ථානය වෙලා තියෙන්නේ. සුළු ලකුණු වෙනස් වීම මත ගැටලුවක් නැහැ. ඔබ උත්සාහවන්ත විය යුතුයි. දෙවෙනි වාරයේදී තමන්ගේ තැන නැවත ලබා ගන්න, රැක ගන්න උනන්දු වෙලා. කවිෂ් ඉතින් පුතේ නම කියලා, පාසල කියලා අර කලින් වගේමයි නේද? පුතාගේ අදහස ලස්සනට පැහැදිලිව අපි හැමෝටම කියන්න. මගේ නම කවිෂ් ගිම්මාන. මම ඉගෙන ගන්නේ රදුම්බර මහාවිද්‍යාලේ. ඇත්තටම සර්ලා කියා දෙන පාඩම් කටයුතු මට හොඳින් තේරෙනවා. මට ඇවිල්ලා හැම විස්ඩම් එකේ හැම වාර විභාගෙම පළවෙනි 10 දෙනා අතර ඉන්න පුළුවන් වුණා. සාමාන්‍ය පෙළ විභාගයේ ඉහළ සාමාර්ථය ලබා ගැනීමට මම හොඳින් වැඩ කටයුතු කරනවා. ඇත්තටම ගොඩක් ස්තුතියි විස්ඩම් සර්ලා අපිට දෙන සහයෝගයට. හොඳයි. කවිෂ් පුතා ගැන අම්මේ මොන වගේ අදහසද තියෙන්නේ, හැඟීමක්ද පුතා ජයග්‍රහණය ගැන සහ විස්ඩම් අපි ගැන මුළු රටකටම කියන්න තියෙන්නේ මොන වගේ අදහසක්ද? ඇත්තටම ගොඩක් සතුටුයි සර්. අපේ පුතා මේ අද ඉන්න ස්ථානය ගැන ඇත්තටම ගොඩක් සතුටුයි. විස්ඩම් ආයතනය නිසා තමයි අද ඇත්තටම අපේ පුතා මේ තැන ඉන්නේ. සර්ලා හොඳට උගන්වනවා. මමත් ගොඩක් වෙලාවට පන්ති පුතා කරනකොට ළඟට වෙලා ඉන්නවා. මේ ඇත්තටම හොඳට පැහැදිලිව තේරෙනවා කියලා දෙන විදිහ. මේ ඒ වගේම සර්ලා කරන මේ සුළු මුදලකට කරන මේ සේවය ඇත්තටම මිල කරන්න බෑ සර්. අපි ඉන්න ප්‍රදේශයේ ගොඩක් දුෂ්කරයි. නගරයට කිලෝමීටර් 20ක් විතර යන්න ඕනි. අපිට ෆිසිකල් ක්ලාස් එකකට ඇත්තටම පුතාව එක්කන් යන්න අමාරුයි. එහෙම වෙලාවක ඇත්තටම සර්ලා දෙවිවරු වගේ ඇත්තටම අපිට කරන මේ මගේ දරුවගේ මේ අධ්‍යාපනයට දෙන මේ රුකුල ඇත්තටම ගොඩාක් වටිනවා. විස්ඩම් ආයතනයේ ගරු විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයටත් කාර්ය මණ්ඩලයටත් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. Thank you sir. ඔව් එලෙසින් අදහස් දක්වන්නේ කවිෂ් කිම්හාන සහ ඔහුගේ ආදරණීය මෑණියන්. අපි නම් දැන් යමු වන්නේ 5 වෙනි ස්ථානය ඔබට අනාවරණය කරන්න. 5th place තරුෂ විහඟ සාරානාත් කොලේජ් කොලියාපිටිය. ඔව් තරුෂ විහඟ දින ගන්නවා 5 වෙනි ස්ථානය. තරුෂ සමස්ත ලකුණු සංඛ්‍යාව 474. ප්‍රශතගය 79ක්. තරුෂ විහඟ
දිනාගන්න මේ පස්වන ස්ථානය. තරුෂ විහංග සම්බන්ධ වී නොමැති බව තමයි පෙනියන්නේ. හොඳයි. දැන් අපි එහෙනම් යමුනවා සතරවන ස්ථානය ඔබට අනාවරණය කරන්නට. Fourth place Tarul Nethan Maliyadeva Model College Kurunegala. තරුල් නෙතන් අබේකෝන් තමයි දිනාගන්න මෙවර හතරවන ස්ථානයේ. ගිය වාරයේ ඔහු රැඳී සිටියේ පස්වන ස්ථානයේ. මෙවර පියවරක් ඉදිරියට එමින් 476ක ලකුණු එකතුවක් 79.33ක ප්‍රතිශතයක් සමග තමයි තරුල් දිනාගන්න ඉවර හතරවෙනි ස්ථානය. තරුල් කොහොමද නම කියලා පාසල කියලා පුතේ. ඔබ ජයග්‍රහණයට අධ්‍යාපනික දියුණුවට විස්ඩම් ඔන්ලයින් පාසල වැදගත් වෙන්නේ කොහොමද කියලා රටටම හෙන්න කියන්න ලස්සනට අවංකව. මගේ නම තරුණේ තන් අබේකෝන්. මම ඉගෙන ගන්නේ කුරුණෑගල මලියදේව ආදර්ශ මහා විද්‍යාලයේ. ඇත්තටම විස්ඩම් එක කියන්නේ නම් ඉගෙන ගන්න කෙනෙකුට මාරම වටින දෙයක්. මොකද විස්ඩම් එකෙන් කියලා දෙන දේවල් එකපාරක් අහන් හිටියත් ඇති ගුරුවරු කියන දේවල්. මට නම් මම කොහොමද ඉච්චර දක්ෂ නැහැ ඉස්සර නම්. මට ගොඩක්ම මේ ඉගෙන ගන්නේ මට පිටුවහලක් වුණේ විස්ඩම් එක තමයි. බොහොම ස්තුතියි සෑලා හැමෝටම මේ කරන සේවයට. ඔව් තරුල් හොඳ අදහසක් ඇත්තනවට සතුටුයි පුතේ. ඔයාගේ දිනුවට අපි හේතුවක් වුණා විස්ඩම් පාසල. අම්මේ තරුල් පුතා හොඳ පුතෙක් නේද? දෙමාපියගේ ජීවිතේ සතුට තියෙන ඇත්තන පුතාගේ දිනුව පිළිබඳ. ඉතින් අම්මේ කියන්නකෝ ඒ සතුටයි විස්ඩම් අපි ගැන දැනන හැඟීමයි රටටම හෙන්න ලස්සනට. ඇත්තටම මේ මගේ දරුවා මේ සැරේ ඉදිරියටත් ඇවිත් තියෙනවා. ඉස්කෝලේත් පළවෙනි 3 දෙනා අතර රැඳිලා ඉන්නවා. හැම විෂයකටම වගේ හොඳ ලකුණු මට්ටමක ඉන්නවා. ඒ ගුරුවරු හරියට ප්‍රශංසා කරා මෙයාට. මෙයා ඇත්තටම මෙයා කියනා වගේම ගොඩාක් දක්ෂ දරුවෙක් නෙමෙයි සාමාන්‍ය මට්ටමක දරුවෙක්. අහම්බෙන් තමයි මම විස්ඩම් එකට සම්බන්ධ වුණේ. ඇත්තටම මට කියන්න බැරි තරම්ම සතුටක් තියෙනවා. ඒ කියන්නේ මගේ දරුවා සෑහෙන්න මේ කියන්නේ මට සතුටු වෙන්න පුළුවන් උපරිම සතුටු වෙන්න පුළුවන් මට්ටමට ඉදිරියට ආවේ විස්ඩම් එකකින් ඉඳලා. විස්ඩම් එකේ ගුරුවරු ඇත්තටම ඉතාම දක්ෂ ප්‍රවීණ ගුරුවරු. මොකද මම ආපහු ඉස්කෝලේ යනවා වගේ මට දැනෙනවා මම පාඩම් අහගෙන ඉන්නවා පුතාට කරන. එතකොට මට දැනෙනවා මං ආපහු ඉස්කෝලේ යනවා වගේ. ඒ තරම් ආස හිතන විදිහට බොහොම ප්‍රියමනාප විදිහට දරුවන්ට උගන්වනවා. විස්ඩම් එකේ සියලුම ආචාර්ය මණ්ඩලයට මම ස්තුතිවන්ත වෙනවා. අපිට මේ වගේ අවස්ථාවක් සලසලා දුන්නට අපෙන් අය කරන සුළු මුදලට වඩා විශාල සේවාවක් කරනවා. ඒකට බොහොම ස්තුතියි ඔබ සියලු දෙනාටම. හොඳයි. බොහොම ස්තුතියි අම්මේ. අපි එහෙනම් දැන් යමු වන්නේ තුන්වන ස්ථානය ඔබට අනාවරණය කරන්නට. මේ 11 ශ්‍රේණිය සිංහල මාධ්‍ය ප්‍රථම වාර පරීක්ෂණයේ දක්ෂයන්. තුන්වෙනි ස්ථානය. Third place Matisha Pabasarani Alpitiya Mahavidyalaya Monoragala. 80.33ක ප්‍රතිශතයක් ලකුණු 482ක් මතීෂාව ගෙන එනවා තුන්වෙනි ස්ථානයට. මතීෂා පබසරණි පුතේ කොහොමද මේ ජයග්‍රහණය දැනෙන්නේ? පුතාගේ නම කියලා පාසල කියලා දැන් ඔයා තුන්වෙනි මේ පාර මුළු 11 ශ්‍රේණියෙම මේ සතුට පුතේ කියන්න ලස්සනට අපිට හොඳට පැහැදිලිව. මම පී මතීෂා පබසරණි මෝල්පිටිය මහාවිද්‍යාලය මොනරාගල. මතීෂා පුතේ මේ තව ටික පුතේ පේන්න එන්න පුළුවන් හොඳයි මේ පැත්තට. අන්න දැන් අන්න හරි. අම්මත් පොඩ්ඩක් දුව ගාවට එන්න. හොඳට පේන විදිහට. හරි. දැන් ඔන්න ආයෙ පාරක් ලස්සනට කියන්න. මම පී මතීෂා පබසරණි මම ඉගෙන ගන්නේ මෝල්පිටිය මහාවිද්‍යාලයේ මොනරාගල. මට ගොඩක් සතුටුයි මේ තුන්වෙනි ස්ථානය ලබා ගත් එක ගැන. විස්ඩම් අධ්‍යාපන ආයතනයේ ගොඩක් උදව්වක් වෙනවා මට ඉස්කෝලේ මගහැරුණු පාඩම් හිටියේ නැති පාඩම් වලට ආයේ ඉගෙන ගන්න ඒවා තේරුම් ගන්න මට ගොඩක් සතුටුයි. ගොඩක් හොඳයි ගුරුවරු උගන්වනවා හොඳයි ගොඩක් සතුටුයි. ඔව් මතීෂා ඔයා මේවර දිනාගන්න ලොකු ස්ථානයක් පළමු 3 දෙනා අතර ඉන්නවා කියන ලොකු ජයග්‍රහණයක් අම්මේ. දුව ලබා ගන්නා ජාතික මට්ටමේ ජයග්‍රහණය ගැන අම්මා කෙනෙක් විදිහට දකින්නේ කොහොමද? විස්ඩම් අපි ගැන අම්මට දැනෙන හැඟීම කොහොමද? මුළු රටේම දෙමව්පියන්ට සුවහසක් දරුවන්ට මොන වගේ අදහසද කියන්නේ? ඇත්තටම හරිම සතුටුයි මේ ගොඩාක් විස්ඩම් ආයතනයේ ආයතන අධිපතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම මගේ සන්තෝෂය
සතුට ප්‍රකාශ කරලා සිටිනවා. ඒ සියලු දෙනාටම ස්තුතිය ප්‍රකාශ කරනවා. මගේ දුවගේ ඒ ජයග්‍රහණය සම්බන්ධව මං හිතුවේ නෑ ඔය 3 වෙනි ස්ථානයේ ඇති කියලා. මේ 10 වෙනි එයා අතරට ඉන්නවා කිව්වම බොහොම සතුටුයි. අද තමයි දැනගත්තේ 3 කියලා. මෙයාගේ ලකුණු තත්ත්වයක් හොඳයි. 80ට වඩා ප්‍රතිශතයක් තියෙනවා. ඉතාමත් සතුටු වෙනවා. ආයතනයේ අධ්‍යයන කටයුතු සම්බන්ධව ගොඩක් ස්තුතියි. ඔව්. ඇත්තටම මුළු ලංකාවෙම දරුවන් අති විශාල ප්‍රමාණයක් ඉගෙනු ලබන සෝහසක් දරුවන්ගේ අධ්‍යාපන අයිතිය ජීවිත සුරක්ෂාවට පත් කරන විස්ඩම් අධ්‍යාපන ආයතනය අපි දරුවන්ගේ මේ ජයග්‍රහණ දකින්නේ හරිම සතුටින්. එසේනම් මුළු ලංකාවක් පුරාවටම හදවතට දැනෙන අධ්‍යාපන තෝතැනකට පත් වී තිබෙන විස්ඩම් ඔන්ලයින් පාසලේ 2025 වර්ෂයේ ප්‍රථම වාර පරීක්ෂණයේ 11 වෙනි ශ්‍රේණිය සිංහල මාධ්‍ය දෙවන ස්ථානය දිනාගන්නේ කවුරුන්ද කියා ඔබ දැනගන්න කැමති නේද? මෙන්න දෙවෙනියා. Second place Okanda Tisara Isipatana College Colombo 5. සමස්ත ලකුණු එකතුව 506ක්. ලබා ගන්නා ප්‍රතිශතය 84.33 දශම සංඛ්‍යා වලින් මේ ස්ථාන අතර පරතරය ශ්‍රේණිගත කිරීම මෙවර තීරණය වන. ඔකන්ද තිසර මෙවර දිනා ගන්නවා දෙවන ස්ථානය. ඔකන්ද. ඔව් අක්බලා ඉන්නේ ඔකන්ද. කැමරා ඔන් කරන්න පුතේ. සාමයික් ඔන් කරන්න. සුවහසක් දෙන දැස් දල්ලා බලා සිටිනවා. දෙසබන් යොම අසා සිටිනවා. ඔබගේ අදසන්න. ඔව් මම ඔකන්දට ශනිකව ඔව් තාක්ෂණික ගැටලුවක් මතුව පෙනී යනවා. අපි ඔහු සම්බන්ධ වූ කටයුතු කරන්න. එසේනම් ඔබ රැයක් නිදිවරා බලා සිටින ඒ ජයග්‍රහී මොහොත මෙවර ප්‍රථම වාර පරීක්ෂණය 11 වෙනි ශ්‍රේණිය සිංහල මාධ්‍ය ප්‍රථම ස්ථානය ඔබට මෙලෙසින් ගෙනහැර දක්වන වගයි. First place Lagdilu Hansita Mahinda College Galle. සමස්ත ලකුණු එකතුව 510යි. ප්‍රතිශතය 85යි. දශම ගණනක පරතරයකින් දිනා ගන්නා විජයග්‍රාහී ප්‍රථම ස්ථානයක් ලක්දිලු දැඩි සටනකින් අනතුරුව තමන්ගේ ස්ථානය මෙවර තහවුරු කර ගන්නවා. 2025-11 ශ්‍රේණිය සිංහල මාධ්‍ය ප්‍රථම වාර පරීක්ෂණයේ ප්‍රථම ස්ථානය දිනා ගනිමින් මෙවර ලක්දිලු හංසිත අපිට කියන්න පුතේ ප්‍රථම හාවෙමින් ලැබෙන සතුට විස්ඩම් අධ්‍යාපන ආයතනය විස්ඩම් ඔන්ලයින් පාසල ගැන ඔබට දැනෙන විදිහ ප්‍රථමයන් තනන ප්‍රථම ඔන්ලයින් පාසල හැටියට ඔබට විස්ඩම් අගයන්න තියෙන ආකාරය අපි ආස යහන්න. ගොඩක් සතුටුයි සර් මේ සර්ලා උගන්වන විදිහ හැම මොලේටම වදිනවා. සමහර පාඩම් නම් ඉතින් ඉස්කෝලේ කරන්නේ මේ එකපාරින් ඉවර කරනවා එක දවසින් ඉවර කරනවා. හැබැයි සර්ලා කොච්චර වෙලා ගියත් මේ හොඳට මේ තේරෙන්න කියාදීට තමයි මේ කොච්චර වෙලා ගියත් මේ විභාගයට හරියට මූණ දෙන්නේ කොහොමද කියන එක ගන්නලා තමයි මේ අපි විභාගයට පියත් කරන්නේ. මේ සජීව සර් ඇතුළු මේ විස්ඩම් සියලුම ආචාර්ය මණ්ඩලයට ස්තුතිය ප්‍රකාශ කරනවා. හොඳයි ලක්දිලු. ඔබයි මෙවර ප්‍රථමයා. අම්මේ ලංකාවේ ප්‍රථමයා වෙච්ච අපේ ලක්දිලු පුතාගේ ආදරණීය අම්මා හැටියට කියන්න දහසකුත් දෙය ඇති. කුඩා කාලේ සිට උස්මහත් කරලා දුක් විඳලා හදා වඩාගත් දරුවා අධ්‍යාපන මට්ටම් වලින් ඉදිරියටම යනවා කියලා කියන දෙමාපියන්ට ඊට වඩා සතුටක් තවත් නැහැ. මේ මොහොතේ අම්මගේ හදවතේ නැගෙන සතුට අපිට වචන වලට පෙරලලා ලංකාවටම ඇහෙන්න ලස්සනට කියන්නම් මේ දැනෙන්නම. සර් මට ගොඩාක් සතුටුයි මේ හැම දෙයකම මෙයා මේ 8 වසරේ තමයි මේ පන්තියට සහභාගී වුණේ. මේ එදා ඉඳලා හැමදාටම මේ හැමදාම ලකුණු කවදාවත් අඩු වුණේ නැහැ සර් මේ පන්තියට මේ එනේන හැමදාටම ලකුණු 85 වගේ තියුණා. හැම එකටම
මේ පාරත් විභාගෙට තියුණා 175ට වැඩියෙන් ලකුණු. මේ පන්තියේ 3-4 තමයි හැමදාම වෙන්නේ. ඒ හැම දෙයකම මේ විදුහල්පතිතුමාටත් මේ විස්ඩම් එකේ ආචාර්ය මණ්ඩලයටත් ගොඩාක් ස්තුතියි සර්. මට අද ගොඩාක් සතුටුයි. මේ ගොඩාක් පිං සර්. ඔව්. එලෙසින් ඔබව ආමන්ත්‍රණය කරන්නේ මෙවර ප්‍රථම වාර පරීක්ෂණයේ ප්‍රථම ස්ථානයේ දිනා ගන්නා ලක්දිලු සංසිර සහ ඔහුගේ ආදරණීය මෑණියන්. දූ දරුවනේ දෙමාපියන්. ඔබ මේ දුටුවේ මෙවර ප්‍රථම වාර පරීක්ෂණයේ අපේ වැඩිම ලකුණු ලබාගත් ඉහළම ශ්‍රේණිගත කිරීම දස දෙනාගේ අදහස් සහ විස්තර. තවත් දරුවෝ විශාල සංඛ්‍යාවක් සිටිනවා. ඔබ මුල් 10 අතරට තේරුම් නැති වුණාට ඔබගේ ලකුණු මට්ටම් ඒ ප්‍රතිඵල ලේඛන දෛක්වනින් ඔබගේ WhatsApp group එකට ලැබෙවි. බලන්න අඩු ලකුණු තියෙන විෂයන් වලට පුතේ උනන්දු වෙන්න, මහන්සි වෙන්න, වැඩ කරන්න. තවත් වාර දෙකක් පැහැදිලිව සම්පූර්ණයෙන්ම ඔබට තිබෙනවා විභාගයට පෙර. ඔබට හොඳටම පුළුවන් දැන් සිට හරියට පටන් ගත්තත් ඔබගේ නම ඉදිරියෙන් ඒ නවයක සුවිශිෂ්ටතම ප්‍රතිඵලයක් ලියවීමේ වගකීම ඉටු කරන්න. එය ඔබ සතු කාර්යයක්. ඔබ මනවින් තේරුම්ගෙන මනා ලෙස ඉගෙනුම් කටයුතු සංවර්ධනය කරගෙන හැමදාම පන්තියට ඉන්න. හොඳට ඉගෙන ගන්න. පන්ති වේලාව තුලින් කිසි වැඩක් කරන්න එපා. පූර්ණ කාලීනව සම්පූර්ණයෙන්ම අධ්‍යාපන වැඩවලට යොමු වෙන්න. ඔබගේ මගහැරළු කොටස් නැවත ආවරණය කරගෙන ලකුණු මට්ටම් වැඩි කරගෙන ඔබ වෙනුවෙන් සෑහෙන දුක් විඳලා ලකුණු දියුණු කරවන්න, ඔබේ ජීවිතය දියුණු කරවන්න දුක් මහන්සි වෙන දෙමාපියන්ට ජීවිතයේ සතුටක් දෙන්න පුළුවන් හොඳම අවස්ථාව තමයි මේ එළඹෙන සාමාන්‍ය පෙළ විභාගය. ඒ නිසා ඒ යුතුයකම වගකීම ඔබ වෙත පවරමින් අපි අදට සමගන සූදානම් වන්නේ ලංකාවේ අධ්‍යාපනයේ ගුණාත්මක භාවයට මනුෂ්‍යත්වයේ අභිමානය එකතු කරන අපි විස්ඩම් ඔන්ලයින් පාසල. අදට ගිහින් එන්නම්, නැවත හමු වෙන්නම්. මේ ජීවන ගමන් මගේ ඔබගේ ජීවිතේ පුරාවටම සියලු අභියෝග ජයගෙන ජීවිතයේ අරමුණු සඵලදායක වෙන සුබම සුබ ජයග්‍රහී ආරම්භයකට ආශිර්වාද කරමින් දැනට සමගන්න හැමදෙනාටම ස්තුතියි. ආයුබෝවන්.